2026 මාර්තු අප්‍රේල් මැයි කියලා කියන්නේ වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සුවිශේෂීම කාල සීමාවක්. ඒකට හේතුව තමයි විශේෂ ග්‍රහ බලපෑම් ඔබේ ලග්නයට අනුගත වීම. මේ හරහා ඔබට සුබදායී කාල පරිච්ඡේදයක් නිර්මාණය වෙනවා. ඒ වගේම වසර ගණනාවක් ඔබේ ලග්නය මත රැඳී සිටි යුරේනස් ග්‍රහයා අප්‍රේල් මාසයේදී ලග්නයෙන් ඉවත් වීම ඔබට විශාල සහනයක් බවට පත් වෙනවා. මේ ග්‍රහ පිහිටීමත් එක්කලා ඔබේ ජීවිතේට සෞභාග්‍ය උදා කරගන්නේ කොහොමද? ඒ වගේම ඔබට එල්ලවෙන්නට තිබෙන බාධක මොනවද? මේ වගේ නිවැරදිව ගැලවෙන්නේ කොහොමද? මේ පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි බලමු ඔබේ ජීවිතයට සෞභාග්‍ය ගෙනෙන මේ ග්‍රහයන් මොනවද? ඒ වගේම ඔබ මොනවද කළ යුත්තේ කියලා. මාර්තු මාසයේ මූල්‍ය වාසනාව සහ සමාජ සම්බන්ධතා පිළිබඳව කතා කරනකොට ඔබට ඊ타ත්ම වාසනාවන්ත කාලයක්. ධන යෝග කිහිපයක් ක්‍රියාත්මක වන නිසා ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට සුබ අවස්ථාවක් තමයි ඔබට මේ ලැබලා තිබෙන්නේ. ඔබේ ලග්නාධිපති සිකුරු බලවත් වීමත් සමග ව්‍යාපාර හෝ රැකියා කටයුතු වලින් වැඩි ලාභයක් අත්පත් කරගන්නට හැකියාව පවතිනවා. අලුත් ආදායම් මාර්ග හෝ විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඔන්න සුබ කාලයක් තමයි ඇවිදිලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ පහුගිය කාලේ විදේශගත වීමට මග බලාගෙන හිටියා නම් ඒ වගේම ඒ දේවල් පහ වුණා නම් ඒ දේවල් මගහැරුණා නම් ඔන්න උත්සාහ කරලා බලන්න ඔබට ඒකාන්ත වශයෙන්ම ඔබේ විදේශගත සිහිනය රැකියා සිහිනය සාර්ථක කරගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ අඩාල වෙලා තිබුණා නම් ව්‍යාපාර කටයුත්තක් ඒ වගේම තමන්ගේ ස්වයං රැකියාවක් වෙන්නට පුළුවන්. මේ දේවල් ඔබේ අඩාල වෙලා තිබුණා නම් පහුගිය කාලේ ඔන්න මේ කාලේ එය ආරම්භ කරලා බලන්න ඔබට නොසිතන විදිහට දියුණුවක් අත්පත් කරගන්නට හැකියාව පවතිනවා. මිතුරු මිතුරියන් සමග සුහදව ඔබට කටයුතු කරන්නට පුළුවන්කම පවතිනවා. සමාජ උත්සව ආදියට සහභාගී වීමට අවස්ථාව ලැබෙන කාලයක්. පැවති බාධාවන් ඉවත් වෙලා මනසට සැහැල්ලුවක් දැනෙන කාලයක්. ඔබ පහුගිය කාලේ එහෙ දුවනවා මෙහෙ දුවනවා ඔබේ කටයුතු හරියට පිළිවෙලට සිද්ධ කරගන්න බැරුව වැඩ ගොඩ ගැහිලා ඔබ මානසිකව වැටිලා ඒ වගේම මානසික පීඩනයටපත් වෙලා ඔබ ගොඩක් අසනීප වෙලා මනසින් ශරීරයෙන් අසනීප වෙලා හිටපු කාලයක් තමයි පහුගිය කාලය කියලා කියන්නේ. ඒ වගේම ඔබ කොච්චර හොඳ කරත් ඔබට නරකම අහන්න ලැබිච්ච කාලයක් තමයි පහුගිය කාලය කියලා කියන්නේ. විශේෂයෙන් 2025 මාර්තු මාසයේ ඉඳලා 2026 ජනවාරි දක්වාම මේ අයහපත් කාලය ඔබේ ජීවිතේ තිබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ කියන්නා වූ අයහපත් තත්ත්වය සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන් කාලයකට තමයි ඔබ මේ අනුගත වෙලා ඉන්නේ වෘෂභ ලග්න හිමි ඔබ. තීරණාත්මක වෙනස්කම් සහ සහනේ උදා කරලා දෙනවා. අප්‍රේල් මාසයේ ඔබේ ජීවිතේ පීඩාකාරී බව අඩුවන මාසයක්. යුරේනස් ග්‍රහයා මේ වෙලාවේ මිථුන රාශියට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඔබේ දෙවැන්නේ ලග්නේ මිදිලා දෙවැන්නට මිථුන රාශියට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. 2018 වසරේ ඉඳලා ඔබ අත්විඳපු නොසන්සුන් බව හදිසි වෙනස් වී මේ මාසයේ සිට ක්‍රමයෙන් ඔබෙන් පහ වෙලා යනවා. ස්ථාවරත්වයක් ජීවිතේ ගොඩනැගෙන කාලයක්. ඔබට වඩාත් ස්ථාවර බවක් දැනෙන්නට පටන් ගන්න කාලයක්. මූල්‍ය සැලසුම් වෙනස් කිරීමට හෝ අලුත් කිරීමට ආයෝජන ගැන නව ආයෝජන ගැන සිතීමට මෙම ග්‍රහ මාරුව ඉතාමත්ම බලවත් එකක් බවට පත් වෙනවා. හැබැයි ඔබ අනවශ්‍ය වියදම් පාලනය කරගත්තේ නැත්නම් ඔබට මේ දේවල් වල ප්‍රතිඵල අත්විඳින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධිය පාවිච්චි කරලා ඔබ අනිවාර්යයෙන්ම තමන්ගේ මුදල් පරිහරණය පිළිබඳව කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. මේ මාසයේ අවසානයේ වන විට බ්‍රහස්පති ග්‍රහයාගේ මාරු වීමක් සිද්ධ වෙනවා. ඒ අතර එයත් ඔබේ දියුණුවටම තමයි මාර්ගය පාදන්නේ. ඔබට ඉස්සරහට යන්න හොඳ තල්ලුවක් දෙන ස්වභාවයක් තමයි දැන් මේ වෙලාවේ
පෙන්නුම් කරන්න. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඔබ මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඔබට ඉස්සරහට ඔබේ ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ තමයි හොඳම කාලය ඔබට නැගිටින්නට නැගී සිටින්නට. අලුත් දෙයක් ඉගෙන ගන්න ඒ වගේම තිබෙන කුසලතාවයන් වර්ධනය කර ගැනීමට ඉතාමත්ම සුබ කාලයක්. ඒ වගේම යහපත් ගමන් සඳහා ගමන් බිමන් සඳහා ඒ වගේම පුණ්‍ය කටයුතු වලට යොමු වීමට ඉතාමත්ම සුබදායී කාලයක්. තනිකඩ අයට නව සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම විවාහ යෝජනාවන් ස්ථිර වෙනවා. ව්‍යාපාරික හවුල්කාරීත්වයන්ගෙන්ද ඔබට ඉතාමත්ම ඉහළින්ම ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. සෞඛ්‍ය පිළිබඳව කතා කරොත් එහෙම ආහාර ජීර්ණය සම්බන්ධ සුළු ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ දේවල් සාමාන්‍ය දේවල් ඔබට මාරාන්තික එහෙම අපල ගති ස්වභාවයක් පෙන්වුම් කරන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙකුට හැදෙන අසනීප තත්වයන් පෙන්නුම් කරනවා. ඉතින් මේක ඔබේ ලග්නයට ඔබේ කේන්ද්‍රයට අනුව වෙනස් වෙනවා. ඔබගේ වෙලාවට අනුව. ඉතින් ඒ නිසා ඔබ මේ වීඩියෝ තුල සඳහන් කරන ශාන්ති කර්ම ටික නිවැරදිව සිද්ධ කරනවා නම් ඔබට ඔබේ ජීවිතයට සෞභාග්‍ය උදා කරගන්නට හැකියාව පවතිනවා. යුරේනස් ලග්නයෙන් ඉවත් වීම නිසා ඇතිවන ස්ථාවරත්වය ඔබ මෙතෙක් වෙහෙස කර ගමනට විවේකයක් සහ ජයග්‍රහණයක් අරගෙන එනවා. ප්‍රවේශම් යුතු කරුණු කිහිපයක් තිබෙනවා. සෙන්සුරු ග්‍රහයාගේ බලපෑම තවමත් පවතිනවා ඔබට ක්‍රමයෙන්. නමුත් ඕනෑම දෙයක් ඉවසීමෙන් සහ කැපවීමෙන් කළොත් ඔබට අවසානයේ ජයග්‍රහණය අත්පත් කරගන්නට පුළුවන්කම පවතිනවා. කොහොම නමුත් ඔබට මෙහි සඳහන් කරන ශාන්ති කර්ම ටික නිවැරදිව සිද්ධ කළොත් ඔබට ඔබේ ජීවිතයට සෞභාග්‍යතා කරගන්නට හැකියාව පවතින බව සඳහන් කරන්න පුළුවන්. මේ මාසයේදී බ්‍රහස්පති ග්‍රහයා මිථුන රාශියේ ඉඳලා කටක රාශියට ඔබේ ලග්නයෙන් 3 වෙනිට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මේ ඔබේ සංනිවේදන කුසලතාවයේ සහ නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවා ගන්නට හැකියාව පවතින කාලයක්. එහෙමත් නැත්නම් මේ හැකියාවන් වලින් බොහෝ අයගේ ප්‍රශංසා ලැබීමට හැකිවන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ආර්ථිකය පිළිබඳව කතා කරනකොට නම් බ්‍රහස්පතිගේ බලපෑම නිසා අලුත් ආදායම් මාර්ග ඔබට උදා වෙනවා. විශේෂයෙන් ලේඛන කලාව, මාධ්‍ය, අන්තර්ජාලය ආශ්‍රිත කටයුතු වලට ඔබින් ඉහළ බලපෑමක් ඇති කරන ඔබේ ජීවිතයේ ඒ හරහා විශේෂ සාර්ථකත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබගේ සහෝදර සහෝදරියන්ගෙනුත් ඔබට උදව් උපකාර ලැබෙන කාලයක්. සෙනසුරු ග්‍රහයා මීන රාශියේ ඔබේ ලග්නයෙන් 11 වෙනිදා ගමන් කිරීම වෘෂභ ලග්න හිමියන්ට පොදුවේ සුබදායී කටයුත්තක් බවට පත් වෙනවා. 11 වෙනිදා යනු ලාභ ස්ථානයක්. සෙනසුරු මෙහි සිටීමෙන් ඔබ කරන කැපවීම් වලට දිගු කාලීන ප්‍රතිඵල සහ ස්ථිර ආදායම් මාර්ග ලබා ගන්න පුළුවන්කම පවතිනවා. ඒ නිසා ඔබට ඔබේ ජීවිතයට ඉතාමත්ම වටිනා කාලයක් තමයි මේ එළඹලා තිබෙන්නේ. ඉතින් මේ කටයුතු ටික මේ විදිහටම සිද්ධ වෙනවා කියලා ඔබ නිකරුණේ අත් දෙක බැඳගෙන ගෙදෙට්ට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඔබ අවශ්‍ය කරන මෙන්න මේ ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුමයි. මම සඳහන් කරන්නම් අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික මොනවද කියලා. ඉතින් ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් මේ දේවල් කරන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් නිවසේ ඉන්න අය හරහා මේ කටයුතු සිද්ධ කරවන්න. ඔබ මුදල් වලින් දායකත්වයේ දක්වන්නේ හරහා ඔබට පුළුවන් ඒ අය සිද්ධ කරන ඒ ශාන්ති කර්ම හරහා ඔබට පුළුවන් ඒ ඔබ සිද්ධ කරන දේෙන් අන් අය සිද්ධ කරන දේෙන් ඔබට ප්‍රතිඵලත් කරගන්නට. ඉතින් අද තාක්ෂණයේ දියුනේ ඔබට පුළුවන් WhatsApp කෝල් එකක් හරි අරගෙන ඔබට අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික සිද්ධ වෙන දිහා බලන් ඉඳලා සතුටු වෙන්න ඒ පින් අනුමෝදන් කරගන්නට. එහෙම නැත්නම් ඒ යහපත් දේ ඔබට අත්පත් කර ගන්නට. ඉතින් මම සඳහන් කරන්න මොනවද ඔබ සිද්ධ කළ යුත්තේ ඔබේ ජීවිතයේ සාර්ථකමත් කරගන්නට කියලා. ප්‍රධාන වශයෙන් ලග්නාධිපති සිකුරු සහ ලාභස්ථානය බාර සෙනසුරු ග්‍රහයා ඉලක්ක කරගෙන මෙන්න මේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. සිකුරාදා දවස්වල හැකි පමණ සුදු පැහැති ඇඳුම් ඇඳීම ඉතාමත්ම සුබයි. සුදු පැහැති ලේන්සුවක් ළඟ තබා ගැනීම නිතරම ඒ දේ ළඟ තබා ගත්තොත් ඔබට සතුට සෞභාග්‍ය උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. බොහෝ අය අතර ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ වගේම පිළිගැනීමක් ඇති වෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. සිකුරාදා දිනක පෙරවරුවේ විහාරස්ථානයකට ගොස් සුදු මල් පූජා කරලා ඉෂ්ට දේවතාවුන්ට පින් ලබා දෙන්න. ඒ වගේම දිලිඳු කාන්තාවන්ට හෝ මව්වරුන්ට ආහාර පාන හෝ ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීම ඉතාමත්ම බලවත් ශාන්ති කර්මයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සෙනසුරු අපල
මංගලයට මෙන්න මේ දේවල් සිද්ධ කරන්න. සෙනසුරාදා දවස්වල සවස් කාලයේ බෝධින් වහන්සේ අසල එළඟ තෙල් පහනක් දැල්වලා වන්දනා කරන්න. ඒ වගේම විසුණු දෙවියන් උදෙසා නිල් පැහැති මල් පූජා කරලා ආශිර්වාද ලබා ගන්න විසුණු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය රැකවරණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් කපුටන් සහ සුනකයින්ට සෙනසුරාදා දවස්වල ආහාර ලබා දෙන්න. ඉතින් එයත් සෙනසුරු අපරේට ඉතාමත්ම සුබදායී කටයුත්තක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම පවතිනවා. ඔබගේ ලග්නයට අනුව සුබ වර්ණය හැටියට සුදු පැහැති වර්ණය සහ ලා නිල් වර්ණය සඳහන් කරන්න පුළුවන්. සුබ අංක විදිහට 2, 6, 7 අංක සඳහන් කරන්න පුළුවන්. ජය වර්ණය රිදී පැහැය වර්ණය විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔබ ලොතරැයියක් මිලදී ගන්නවා නම් ඒ වගේම යහපත් කටයුත්ත සඳහා පිටත් වෙලා යනවා නම් මෙන්න මේ වර්ණ සහ මෙන්න මේ අංක ඔබට භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මම හිතනවා ඔබට අවශ්‍ය කරන සියලුම කාරණා ටික මේ වීඩියෝ එක තුල කියවුණා කියලා. ඉතින් ඒ වගේම ඔබේ ජීවිතය සාර්ථකමත් කරගන්න අවශ්‍ය කරන ඒ අදාළ ශාන්ති කර්ම ටිකත් මම හිතනවා දැනුවත් වුණා කියලා. ඉතින් ඔබට මේ සඳහන් කරපු මේ කටයුතු මේ පලාපල සත්‍යයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම 5 දිනක් අතරවත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඔබේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දිවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.